Hi everyone. අද ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ Minting Rupees YouTube නාලිකාව සමග. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙයක rent versus buy කියන decision එක ගැන. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ නිවසක් outright purchase කරන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමද එහෙම නැත්නම් කුලියට සිටීමද මූල්‍ය කළමනාකරණය අතරින් වැදගත්ම වෙන්නේ කියලා. අපිත් එක්ක එකතු වෙන්න Minting Rupees subscribe කරන්න. Hi everyone. අද ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා සිටින්නේ මේ Minting Rupees YouTube නාලිකාව සමග. මගේ නම අරෝෂ. මම වෘත්තීය ගණකාධිකාරීවරයෙක් වන අතර විවිධ මූල්‍ය සංකල්ප සහ පුද්ගලික මූල්‍ය කළමනාකරණය ගැන විවිධ මාතෘකා මේ channel එක ඔස්සේ මම කතා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරක rent versus buy කියන මේ decision එක ගැන. ඔබ සතු සම්පූර්ණ මුදල තියෙනවා නම් ගෙයක් මිලදී ගැනීමද ගෙදරක කුලියට සිටීමද මූල්‍ය කළමනාකරණය අතරින් වඩාත් යෝග්‍ය කියලා. අපි දැන් ඒ ගැන කතා කරද්දී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනියටම අපි තේරුම් ගන්න ඕනේ අද සමාජයේ තිබෙන ගෙවල් වල මාසික කුලිය ගත්තොත් සහ ඒ අදාළ නිවසම සම්පූර්ණයෙන් මිලදී ගැනීමට යන වියදම ගත්තොත් අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා rent yield එක. ඒ කියන්නේ ඔයා ගන්න ඒ නිවසේ මුළු වටිනාකමෙන් අවුරුද්දක් ඇතුළත ඔයාට කුලියට දීමෙන් ගත හැකි ආදායම් ප්‍රමාණය බොහෝමයක් වෙලාවට කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල 4%ත් 7%ත් අතර වගේ ප්‍රමාණයක් වෙනවා. මේ නිවසේ වටිනාකම වැඩි වෙන්න මේ ප්‍රතිශතය අඩු වෙනවා. ඔබ සතුව සම්පූර්ණ මුදල තියෙනවා නම් අද ඒ මුදල ඔයාට ආයෝජනය කරලා 7%ක් හෝ 8කට වඩා වැඩි ප්‍රමාණයක ආයෝජනයට ප්‍රතිලාභයක් ගන්න පුළුවන් නම් ඇත්තටම එය කුලියට ගැනීමෙන් ඔබට මූල්‍යමය අතින් වාසියක් තියෙනවා. හැබැයි මේකේ තවත් විවිධාකාරයේ අපි තේරුම් ගත යුතු සහ කල්පනා කළ යුතු අංශ තියෙනවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ නිවසක් ගැනීමේදී මම මේ ප්‍රදේශයේ දීර්ඝකාලීනව ජීවත් වෙනවාද කියලා. ඒකට විවිධ හේතුන් බලපානවා. සමහර වෙලාවට ඔබගේ ළමයින් ඉස්කෝලේ යන වයස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්කෝලයෙන් දැන් විශ්වවිද්‍යාලයට යන වයස වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ළමයින් විශ්වවිද්‍යාලයට මේ වෙද්දිත් පිට වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවක ඔබට තිබෙන නිවසක තිබෙන ඒ කාමර ගාන ගෙවත්තක් ඕන. සමහරවිට පොඩි ළමයි ඉන්නවා නම් අපි කැමති මහල් නිවාසයකට වැඩිය යම්කිසි ආකාරයෙන් ඇවිදීමට ඉඩක් තියෙන වගේ පරිසරයක් තියෙනවා නම් වඩාත් සුදුසුයි කියලා අපි හිතනවා. එතකොට ඒ ආකාරයෙන් Tamante තිබෙන වුමනා අපි සංසන්දනාත්මකව කල්පනා කරලා බලන්න. දෙවෙනි දේ ඒ වුමනාව සමගම මේ අදාළ ප්‍රදේශයේ මම ඉතිරි අවුරුදු 5 10 හෝ 15 වැනි කාලයක නිශ්චිතවම සිටිනවා කියලා යම්කිසි අදහසක් තියෙනවා. නැත්තම් අපිට ඒ යොදන මුදල සහ පරිශ්‍රමයේ උපරිම ප්‍රතිඵලය ලබා ගන්න නොහැකි වෙනවා. අපි කල්පනා කරලා බැලුවොත් මොනවද ඇත්තටම මේ රෙන්ට් කිරීමෙන් එහෙම නැත්තම් කුලියට සිටීමෙන් අපිට තියෙන වාසි. පළවෙනි දේ අපිට ඒ අදාළ මුදල තියෙනවා නම් ඒ ඩවුන් පේමන්ට් එකට අදාළ මුදල තියෙනවා නම් අපිට ඒක ආයෝජනය කරලා යම්කිසි මුදලක් හම්බ වෙනවා. අපි මාසිකව ගෙවිය යුතු කුලියේ ගාස්තුව අඩු කරගන්න. මොකද වගේක් ගන්නවා නම් අපි දන්නවා ඒක සම්පූර්ණයෙන්ම ගන්න මුදලක් තියෙනවා නම් ඒක කෙලින්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් එකක් දාලා බැංක් ලෝන් එකක් ගන්න ඕනේ. ඒ ඩවුන් පේමන්ට් එක හෝ සම්පූර්ණ මුදල එක එක පුද්ගලයා අනුව වෙනස්. ඒ මුදල ආයෝජනය කරලා එන ඒ ප්‍රතිලාභ හා ලාභාංශ වලින් ඔයාලට බොහොම පහසුවෙන් කුලිය ගෙවන්න පුළුවන්. ඒක පළවෙනි දේ. එහෙම නැත්නම් ඔයාලට යම්කිසි ආකාරයකින් ගෙයක් ගන්නවාට වඩා අඩු වියදමකින් කුලියට ඉන්න පුළුවන්. මොකද ඔයා ගෙයක් ගන්න ගියොත් අපි දන්නවා අපිට බ්‍රෝකර් ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා. මුද්දර ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා. නීතිඥයන්ට විවිධ ආකාරයේ නීතිඥ සේවා සහ උපදෙස් සඳහා ගෙවන්න වෙනවා. නමුත් මීට වඩා බොහොම අඩු මුදලක් තමයි ඔයා ගෙයක් කුලියට ගනිද්දී ඔයාට ගෙවන්න වෙන්නේ. දෙවෙනි දේ යම්කිසි ආකාරයක මාස 3 6 හෝ ඔයා ගන්න තැන අනුව අත්තිකාරම් මුදලක් ගෙවන්න වෙනවා. ඇඩ්වාන්ස් එකක් ගෙවන්න වෙනවා. ඔයා ඒ නිවසට යන එක ගොඩක් වෙලාවට සම්පූර්ණ නිවසක් ගැනීමේදී අවශ්‍ය 125 හෝ ඒ අදාළ ඩවුන් පේමන්ට් එකට වැඩිය අඩුයි. ඉතින් එතන ඔයාට ආර්ථික ඒ කියන්නේ ඔයාගෙන් ඔයාට අවශ්‍ය මුදල එතනදී අඩු වෙනවා. 3 නිවසක යම්කිසි ඔයා කුලියට ඉන්න කාලයේදී ලොකු අලුත් වැඩියාවක් යම්කිසි නඩත්තු කටයුත්තක් ආවොත් ඒවාට අදාළ සියලු නඩත්තු කටයුතු
ඒ නිවස අයිති පුද්ගලයා විසින් තමයි සිදු කරන්නේ. බොහොම සුළුසුළු නඩත්තු තමයි මේ නිවසේ කුලියට ඉන්න සමයේදී ඔයාට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඊට අමතරව ඔයාට බොහොම කෙටි කාලයකදී ඔයාට තනින් තැනට මාරු වීමේ නම්‍යශීලීත්වය ඔයාට තියෙනවා. මොකද ඔයා ගෙයක් කුලියට ගන්න අවස්ථාවේදී අපිට ඒ නෝටිස් පීරියඩ් එකක් තියෙනවා. ඒ නෝටිස් පීරියඩ් එක දීලා ඒ අදාළ කාලේ දැනුම් දුන්නාට පසු ඒ නිවසෙන් ඔයාට වෙනත් තැනකට මාරු වීමේ හැකියාව තියෙනවා. ඒක හන්ද ඔයාගේ රස්සාව අනුව තැනින් තැනට මාරු වෙනවා නම් උත් යම්කිසි ආකාරයකින් ගෙයක් කුලියට ගැනීමේ වාසියක් තියෙන පුළුවන්. ඊට පස්සේ අපි බලමු මොනවද මේකේ තියෙන අවාසි කියලා. පළවෙනිම අවාසිය තමයි නිවාස හිමියාට එලෙසම ඔයාට නෝටිස් පීරියඩ් එකක් දීලා අපි ගමු මාස 3 හෝ 6 නෝටිස් පීරියඩ් එක අනුව ඔයාට අයින් වෙන්න කියන්න පුළුවන් එයාට නිවස නැවත ඕනේ නම්. එතකොට ඔයා ජීවිතේ වෙන වෙන ඒවා ප්ලෑන් කරලා තියෙනවා නම් ඔයා හිතන්නේ නැති අවස්ථාවක කවුරුන් හරි ඒ නිවාස හිමියාට හිතුනොත් මට මේ ගේ ඕනි කියලා ඔයා යන්න වෙනවා. දෙවෙනි දේ ඒ givisගත් කාලයේ අවසානයේදී බොහෝ දුරට ඒ නිවාසයේ මාසික කුලිය වැඩිවීමේ සම්භාවිතාවයකුත් තියෙනවා. ඒක හන්ද ඔයාට නිශ්චිත වියදමක් දීර්ඝකාලීනව සැලසුම් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. 3 ඔයාගේ අභිමතය පරිදි අපි ගමු ගෙදර පේන්ට් කරන පාට කාමරවල ඒ සැලසුම් කරලා තියෙන ආකාරය වගේ ලොකු වෙනස්කම් කිරීමේ නොහැකියාවක් තියෙනවා ඔයා යම්කිසි ආකාරයකින් කුලියට සිටින නිවසක. හැබැයි අපි ඒ ආකාරයෙන්ම බලමු ඔයා නිවසක් මිලදී ගැනීමේදී ඔයාට මොනවද තියෙන වාසි කියලා. ඒ වාසි අතරින් ප්‍රධානම දේ අපි ඇත්තටම මේකට මුදලක් යොදන්න බෑ. පළවෙනිම දේ තමයි මානසික නිදහස. ගොඩක් වෙලාවට අපි මේක මූල්‍යමය අතින් සංසන්දනය කරන්න උත්සාහ ගත්තට තමන්ගේම කියලා තැනක අපි කියනවා ඒ ස්ටැබිලිටි එක එකම තැනක එකම ප්‍රදේශයක ජීවත් වීමෙන් අපිට ඒකේ විවිධ වාසි තියෙනවා. පළවෙනි දේ අපිට ජීවිතයේ යම්කිසි ආකාරයක මානසික නිදහසක් වෙනවා. මේ ස්ථායීතාවෙන්. අයවා ජීවත් වෙන්නේ එකම ප්‍රදේශයක. ඔයා දන්නවා ඔයාගේ අවට සිටින ඒ නෑදෑ හිත මිතුරන් වගේ විවිධ ආකාරයේ සම්බන්ධකම් තියෙනවා. ඊට අමතරව ඔයාට ජීවිතයේ යම් ආකාරයකින් දීර්ඝකාලීන සැලසුම් කිරීමේදී ස්ටැබිලිටි එකක්. ඒ පිළිබඳ ස්ථායීතාවයක් හම්බෙනවා. මේකට අපිට මූල්‍යමය වටිනාකමක් දාන්න බෑ. දෙවෙනි දේ ඒ නිවාසයක් ගැනීමේදී ඒ නිවාසයේ ඇතිවන ඒ වැලියු අප්‍රීසියේෂන් එක ඒ මිල වැඩිවීම සම්පූර්ණ භුක්තිය තියෙන්නේ ඔබ සතුව. ඒ භුක්තිය එන්නේ ඒක අවුට්රයිට් ඒ සියලු ණය සහ ඒකට අදාළ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අවුරුදු 15ක් හෝ 20ක ණය ප්‍රමාණය ගෙවලා ඉවරුනාට පස්සේ. තුන්වෙනි කාරණය වෙන්නේ ඔයා ණයක් අරන් තියෙනවා නම් අර කුලී නිවසක සිටීමේදී ඒ අදාළ කුලිය මාසිකව වැඩි වුණාට ඔයා බැංකු ණයක් ගැනීමේදී බොහෝ අවස්ථාවල ඔයාගේ මාසික වාරිකය අවුරුදු 5, 6, 7 හෝ 10 වැනි කාලයකට අපි දන්නවා මාරු වෙන්නේ නැහැ ඒ එකගතාවයේ මත. ඒක හන්ද ඔයාට යම්කිසි ආකාරයක ස්ථායීතාවයක් තියෙනවා මේ මාසිකව වියදම් වෙන මුදලත් ගැන. මේ ආකාරයෙන් ඔයා නිවසක් ගනිද්දී ඒ නිවස සහ ඒ පරිසරයේ අවුරුදු 10ක් හෝ 15ක් 20ක් වැනි ආකාරයේ කාලයක ජීවත් වෙන්න අදහසක් තියෙනවා නම් අර මානසික නිදහස සහ ස්ථායීතාවයත් එක්ක මූල්‍යමය අතින් 100% අපිට ඒක නිවැරදි කියලා එහෙම නැත්නම් ඒකේ තියෙන වාසි ප්‍රමාණය හෝ අවාසි ප්‍රමාණය වැඩි කියලා හිතනවට වඩා ඒ මානසික නිදහස ගැන කල්පනා කරලා ගොඩක් අවස්ථාවකදී නිවසක් ගැනීමට අපි පෙළඹෙනවා. ඉතින් මේ එපිසෝඩ් එක බලලා ඔයා නිවසක් ගන්නවාද නිවසක කුලියට ඉන්නවාද කියලා ඒ කල්පනා කිරීමේදී ඒ අවශ්‍ය විවිධ කරුණු අපි කතා කරා. මීට අමතරව ඔයාට තිබෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ rent versus buy කියන decision එක යටතේ අපේ වීඩියෝ එකේ යට කමෙන්ට් කරන්න. අපිත් එක්ක එකතු වෙන්න ඊළඟ එපිසෝඩ් වලදී අපි විවිධාකාරයේ පුද්ගලික මූල්‍ය කළමනාකරණය සම්බන්ධව විවිධ මාතෘකා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. subscribe කරන්න Minting Rupees.